අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ PC කියන personal computer types ගැන සහ ඉස්සරහට මොනවන කම්පියුටර්ස්ද ගොඩක්ම පොපියුලර් වෙන්න යන්නේ කියලා. දැන් computer types ගැන කතා කරනකොට විවිධ වර්ගයේ කම්පියුටර්ස් තියෙනවා. desktop PCs තියෙනවා. mini desktop PC towers තියෙනවා. all in one desktop PCs තියෙනවා. තව laptops ගැන කතා කරනකොට convertibles තියෙනවා, gaming laptops තියෙනවා, professional laptops තියෙනවා, student laptops තියෙනවා, detachable laptops තියෙනවා, ඒ වගේ නොයෙකුත් laptops උත් තියෙනවා. එතකොට දැන් desktop PC ගැන කතා කරනකොට තවත් තියෙන එක desktop PC වර්ගයක් තමයි custom built desktop PC. ඒ වගේ මේක තවත් එකක් තියෙනවා pre-built desktop PCs කියලා. දැන් ඔයගේ නොයෙකුත් desktop PC types තියෙනවා. දැන් ඉස්සරට ගොඩක් පොපියුලර් වෙන desktop PCs ගැන කතා කරොත් ඉස්සරහට බොහෝ විට පොපියුලර් වෙන්නේ desktop PC mini towers, all-in-one desktop PCs, branded desktop PCs, laptop වල හැම type එකක්ම ඒ වගේ ටික තමයි දැන් ඉස්සරහට පොපියුලර් වෙන්න යන්නේ. ඒකට හේතුව කිව්වොත් අර custom built massive towers ඇවිල්ලා ටිකක් විතරගෙන old fashion. මොකද දැන් ඒවා දැන් අවශ්‍ය වෙන්නේ අර ගේමින්, වීඩියෝ එඩිටිං, ග්‍රැෆික් කඩ 3D ආටිස්ටර ඒ වගේ නොයෙකුත් බාල වැඩ කරන අයට විතරයි. මොකද අනිත් හැම බොඩි වැඩක්ම අනිත් කම්පියුටර් ටයිප්ස් වලින් කරගන්න පුළුවන්. සමහරකට දැන් අර මිනි PCs එම මිනි PC වලම ගොඩම පවර්ෆුල් වුණොත් බොහෝ විට අර මං කියපු සුළු දෙනා පවා මිනි ඩෙස්ක්ටොප් PC towers වලට මාරු වෙයි. දැන් Apple එකේ තියෙනවා මිනි ඩෙස්ක්ටොප් PC towers, Mac mini, Mac Studio ඒවා මාර පවර්ෆුල්. ඊළඟදී AMD AMD processor එකක් දාලා මම ASUS එකතු කොයිද ගෙවුවා මිනි PC tower එකක්. ඒකත් අර Mac mini එක තරම්ම පවර්ෆුල්. ඉතින් දැන් ටික ටික අර custom build desktop PCs වල තියෙන තැන නැති වෙගෙන යන්නේ. දැන් මුලින්ම පටන් ගත්තේ desktop PCsම තමයි. ඊට පස්සේ තමයි laptops ආවේ. හැබැයි laptop ඊට පස්සේ ආවට laptop එච්චරටම powerful නෑ. laptop එකකින් කරන්න පුළුවන් වැඩ අවංකවම හරිම සීමිතයි. දැන් MacBook Pro එක තියෙන්නේ. MacBook Pro එක උනත් අර desktop PC එක MacBook Pro එක උනත් desktop PC එක එච්චරටම කම්පීට් කරන්න අමාරුයි. දැන් ඔය හිතන්නකෝ උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් ඔයා ලැප්ටොප් එකක් ගත්තා HP Spectre 13 HP Spectre 14 එකක් හරි Dell XPS 13 2-in-1 එකක් හරි. එතකොට ඒක එච්චරටම පවර්ෆුල් වෙන්නේ නැහැ. ඒවා අර නිකම් drawing
වගේ කරන්න කැමති අය තව ඒ වගේ පොඩි වැඩ ටිකක් කරන්න පුළුවන්. ඩ්‍රෝයින් කියන අර ඔටෝ කැඩ්ඩේම නෙමේ. අර නිකම් පේන්ට් එකේ ක්ලාසික් ඩ්‍රෝවින් ඒ වගේ අයට නම් ඒ වගේ ලැප්ටොප් ටයිප්ස් ගේමින් ලැප්ටොප් එක ගැන කතා කරනකොට ගේමින් ලැප්ටොප් වල ඩෙස්ක්ටොප් PC වැඩ කරන බහුතර කරන්න පුළුවන්. මට ෂුවර් නෑ වර්චුවල් මැෂින්ස් රන් කරන්න පුළුවන්ද කියලා. මොකද මට ගේමින් ලැප් එක තිබ්බා. ඒක නම් වර්චුවල් මැෂින්ස් රන් කරන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. ඊට පස්සේ මම ඒක සෙල් කරලා ගත්තා Dell Vostro 3520 එක. ඒකෙන් මට වර්චුවල් මැෂින්ස් එහෙම රන් කරන්න පුළුවන්. ඒ වගේම මම වීඩියෝ එඩිට්ස් උත් කරලා බැලුවා. ඒවත් අවුලක් නැතුව හැන්ඩල් කරනවා ඒ ලැප් එක. හැබැයි වැඩි තියෙන්නේ මේක නෝට්බුක් එක. ඒතකොට නෝට්බුක් වලට අර වගේ බාඩ දෙන්න යන්න නරකයි. මොකද මේ දැන් ෆෝම් ෆැක්ටර් එක ඇවිල්ලා ස්ලිම් ඇන්ඩ් ලයිට් වෙයිට් ෆෝම් ෆැක්ටර්. ඒතකොට අර වගේ බර දෙනකොට ඕවර්හීට් වෙලා ඊට පස්සේ ඉස්කුස් ඇවිල්ලා නිකන් සවුත් වෙන්න පුළුවන් කාලයත් එක්ක. නිකන් බොරුවට ඩෙස්ක්ටොප් PCs වල කරන්න හදපු වැඩ මේ ලැප්ටොප්ස් වලට දෙන්න ඕනේ නෑනේ. අනිකන වැඩි ඒතකොට අලියා වෙනුවට හඩ කපාච්චි කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ. එතකොට Dell Vostro ලැප්ටොප් එක මම පාවිච්චි කරන බහුතරක් වෙලාවට පොඩි වැඩවලට. කියන්නේ ගෙදර නැති වෙලාවට පාවිච්චි කරන්න ඒ වගේම ටකලා ඩොකියුමන්ට් ගහගෙන ටකලා වෙබ් බ්‍රවුස් කරන්න ඒ වගේ පොඩි නොයෙකුත් වැඩවලට මම Dell Vostro එක පාවිච්චි කරන්නේ. නැත්නම් අනිත් බහුතර කරාට මේ මම මගේ channel එකට වීඩියෝ එඩිට්ස් කරනවා. එතකොට ඒවා මම එඩිට් කරන්නේ මගේ ඩෙස්ක්ටොප් PC එකකින් එක්ස්පෝර්ට් කරන්නේ ඩෙස්ක්ටොප් PC එකකින් අප්ලෝඩ් කරන්නේ ඩෙස්ක්ටොප් PC එකකින්. දැන් මගේ ඩෙස්ක්ටොප් PC එකට වෙලා අප්ග්‍රේඩ් එකකට යන්න ඕනේ. මොකද පොඩි ස්ටැටස් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම එඩිට් කරද්දී සහ එක්ස්පෝර්ට් කරද්දී මොකද මේක 16i7 PC එක යන්න බලාපොරොත්තු වෙන්නේ AMD Ryzen 5 4600G processor එකකට. එතන motherboard එක ගන්න හදන්නේ Asus Prime A520K motherboard එකට. ඒකේ built-in M.2 slot එකක් තියෙනවා. ඉතින් මම try කරන්නේ දැන් මගේ Dell Vostro එකේ තියෙන M.2 SSD එකක්. ඒක ඊට පස්සේ PC එකට දාලා ඊට පස්සේ PC එකේ තියෙන SATA SSD එක මගේ Dell Vostro එකට දාන්නේ plan කරගෙන ඉන්නේ. ඒකට අවශ්‍ය දෙයට අවශ්‍ය ස්පීඩ් එක තියෙනවා. ඒක මොනත් සරට බහුතරයක් කරාට උපයෝග වෙන්නේ low end devices. දැන් තව දෙයක් තියෙනවා low end devices කොච්චර powerfulness වලින් අඩු වුණත් දැන් cloud technology එක තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද Windows 365 කියලා එකක්? Windows 365 දැන් Windows 365 කියන්නේ cloud computer එකක්. ඒක ඇත්තටම කියනවා server එකක්. එකට අපිට පර්චේස් කරන්න වෙනවා. පර්චේස් කරාට පස්සේ අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පාවිච්චි කරලා අපි ගාව තියෙන low end device එකෙන් ඒ කම්පියුටර් එක ඇක්සස් කරලා ගොඩක් heavy වැඩ කරයි. නමුත් ඒවට cost එක ටිකක් යනවා. එහෙනම් අදට ඔච්චරයි වීඩියෝ එකකින් කතා කරන්නේ. පස්සේ දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.